මේ ලෝකෙට දෙයියෝ ගෑණිය මැව්වේ ගෑණි කියන එක මැව්වේ හට්ටේ තියෙන මෙලෝ වැඩ කරන්නේ නැති කිසිම අඟපසඟක් නැති නිකන් තුනී වැල්ලක් වගේ. හරිද? පිරිමියව හෙන කඩවසම් විදියට මැව්වා. මන් දිහා බලන්න එපා ලැජ්ජා හිතෙනවා. හරි. එපා ඉතින්. කඩවසම් තමයි හරි. දැන් කෙලිය බං. ප්‍රජනන කාර්යය සිද්ධ වෙන්න. ඔයාලා මම මේ විද්‍යාව ඉගෙනගෙන තියෙන හින්දා මේවා කියන්නේ. ප්‍රජනන කාර්යය සිද්ධ වෙන්න ගෑනු පිරිමි එකට එකතු වෙන්න එපා. වැඩේ වෙන්නේ ලැජ්ජ වෙන්න එපා බං මේව කතා කරනකොට බිම්. යකෝ උඹලට කරන්න හොඳයි කියලා තමයි අවුල් නේද? හේවලා. ඒයි මිනියෝ අහන්න දැන් ඈ. මෙහාට වීඩියෝ කීරවද? ඒයි. දැන් වැඩේ කියන්නේ ගෑණි කැතයිනේ. මිනිහා ලස්සනයිනේ. ගෑණි මිනිහාගේ පස්සෙන් එනකොට අරූ දුවනවලු. කොහොමද බං ප්‍රජනනේ වෙන්නේ? දෙයියොන්ට තේරුණා මේකෙන් නම් මේ මනුස්ස වර්ගයා බෝ කරන්න අමාරුයි. ඒ හින්දා ගෑණිව ආයේ ගෙන්නගෙන ලස්සන කොණ්ඩෙකුයි S2කුයි හරිද ලස්සන අඟපසඟ ටිකකුයි දීලා 64 මායමුයි අනිත් කැලි 24යි ඔක්කොම දීලා ඔන්න එව්වා. දැන් අම්මට පිරිමියා කර මාරයි. අන්න දැන් අරූ කාගේ පස්සෙන් යනවද? ගෑණිගේ පස්සෙන් යන්න පටන් ගත්තා. ගෑණි ලයින් අල්ලනවා. තෝ මං එනකොට බිව්වනේ. එදා ඉඳන්ම පිරිමි හැමදාම කලේ කාගේ පස්සෙන් යන එක. දැන් තේරෙනවද උඹලට වෙලා තියෙන දේ උඹලගේ වැරද්දක් නෙමෙයි කියලා? දෙයියෝ කරන දේවල් බලන්නකෝ. නෝටියා. හරි.